ගඟ කරමින් නට නටා ඇවිදින මුළු ලොව වටා ගදඹ කුමරියකි මොල කැටි ඇති සුරතල් ගතිනුරා ඇති සුරතල් ගතිනුරා. මේ මොකද පුතේ කියන්නේ? දඟ කරමින් නට නටා දඟ කර කර නට නටලු මේවා යන්නේ. ඇවිදින මුළු ලොව වටා මුළු ලෝකෙ වටේම ඇවිදිනවලු. ගදඹ කුමරියකි මොල කැටි. කාටද පුතේ ගන්ධබ කියන්නේ? ගන්ධබ කුමරියක් කියන්නේ ගන්ධ කුමරියක්ද? නාන්නෙත් ඉඳලා ගඳ ගහන කුමරියකටද ගන්ධබ කුමරිය කියන්නේ? ඈ? කාටද ගන්ධබ කුමරිය කියන්නේ? ගන්ධබ කියන්නේ පුතේ ගාන්ධර්වයට. ගාන්ධර්වයා කියන්නේ පුතේ දිව්‍ය ලෝකේ ඉන්න ගායන වාදන ශිල්පියට. ওই ශක්‍ර දෙවියගේ ගාන්ධර්වයානේ පංචසික කියන්නේ, පන්සිලු කියන්නේ, ගුත්තිල කාව්‍යයේම තියෙන්නේ. එයාට තමයි ගාන්ධර්වයා කියන්නේ සංගීතඥයා. දිව්‍ය ලෝකේ ඉන්න සංගීතඥයාට. එතකොට මේ ගන්ධබ කුමරියක්ලු. ඒ කියන්නේ ගාන්ධර්ව කුමරියක්ලු. ගායන වාදන කරන්න පුළුවන් කුමරියක්ලු. මොළ කැටි කියන්නේ පුතේ ලපටි. හරි පොඩි කුමරියක්ලු. ඇති සුරතල් ගති නුරා. නුරා කියන්නේ පුතේ ආකර්ෂණීය ඇති කරන. හිත ඇදිලා යන. සුරතල් ගති තියෙන හිත ඇදිලා යන කුමරියක්ලු. මේ සෝබාදහමේ සඳරැස් ඇටිලා මේ තියෙන සෝබාදහම. නට නටා දඟ කර කර මුළු ලෝකෙ වටේම ඇවිදින ලපටි ගාන්ධර්ව. ඒ කියන්නේ සංගීතඥ ගාන්ධර්ව කුමරියක්ලු ආකර්ෂණය කරන හිත ඇද ගන්න සුරතල් ගති තියෙන. හරිද? හරි පුතේ ලියා ගන්න. ගන්ධබ ගාන්ධර්ව ගායන වාදන කරන දේව කොට්ටාසයක් කියලා වරහන් ඇතුලේ ලියා ගන්න. මොළ කැටි ලපටි නුරා ආකර්ෂණය ඇති කරන